ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්න ඔයාට ඇකඩමික් රයිටිං වලට වැදගත් වෙන AI tools 9ක්. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම පාවිච්චි කරන AI tools මම පාවිච්චි කරලා තියෙන සහ දැනට මම පාවිච්චි කරලා තියෙන AI tools වලින් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අද වීඩියෝ එක මම කොටස් 4කට ස්ට්‍රක්චර් කරලා තියෙනවා. පළවෙනි එක තමයි ලිටරේචර් රිවිව් එකක් හරි නැත්නම් ලිටරේචර් සර්වේ එකක් කරගන්න මම පාවිච්චි කරන AI tools. දෙවෙනි එක තමයි මම රිසර්ච් පේපර් එකක් තේරුම් ගන්න රිසර්ච් පේපර් එක තියෙන කොටස් වල මොනවද පැහැදිලි කරලා තියෙන්නේ වගේ දේවල් බලන්න මම පාවිච්චි කරන AI tool එක. තුන්වෙනි එක තමයි citations and referencing check කරගන්න මම පාවිච්චි කරන්නේ මොනවද. හතරවෙනි එක තමයි මගේ academic writing වැඩි දියුණු කරගන්න මම පාවිච්චි කරන AI tool එක මොකක්ද කියන්නේ. පළවෙනි කැටගරි එක ලිටරේචර් රිවිව් එකක් නැත්නම් ලිටරේචර් සර්වේ එකක් කරගන්න මොනවද පාවිච්චි කරන්න පුළුවන් AI tools. ඉතින් අපි දන්නවා රිසර්ච් ටොපික් එකක් තෝරගත්තාම ඒකට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් අපි කරන්න ඕනේ. ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් ලිටරේචර් රිවිව් එකක් කියලා. ලිටරේචර් රිවිව් එකක් කියන්නේ අපිට කලින් අපේ රිසර්ච් ක්වෙස්චන් එකට නැත්නම් රිසර්ච් ප්‍රොබ්ලම් එකට අදාළව කරපු ස්ටඩීස් නැත්නම් රිසර්ච්. ඉතින් මේක අපි මේ AI ටෙක්නොලොජි එක එන්න කලින් අපි ගොඩාක් මේක මැනුවලි තමයි කරන්න ඕනේ. කියන්නේ අපි ගිහිල්ලා බලලා Google Scholar වගේ තව ගොඩක් තියෙන වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා අපි සර්ච් කරලා තමයි මේවා ටික ටික හොයාගන්න. ඒකට ගොඩක් කාලයක් යනවා. හැබැයි දැන් මේ AI ටෙක්නොලොජි ආවට පස්සේ මේක ගොඩාක්ම ලේසි කරන්න එක එක tools එක එක variants ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ලිටරේචර් රිවිව් එකකට ප්‍රධාන විදිහට පාවිච්චි කරන tools 4ක් තියෙනවා. පළවෙනි එක ChatGPT. ඒක හැමෝම දන්නවනේ. ChatGPT එකේ අපි දන්නවා මේ අවුරුද්දේ launch කරා හැමෝටම deep research කියලා feature එකක්. මම ඒක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා deep research එකකින් කොහොමද scholarships jobs වගේ දේවල් හොයාගන්න කියලා. ඉතින් ඒකම මේ literature review එකටත් ඒ process එක එහෙමම තමයි. ඉතින් deep research කියන feature එකෙන් ඔයාලට මොනවා හරි දැනගන්න මොකක් හරි topic එකක් තියෙනවා නම් ඒක type කරලා deep research කියන feature එක on කරපුවාම ChatGPT එකෙන් ඔයාලගෙන් ප්‍රශ්න ටිකක් අහනවා අපේ ප්‍රශ්නේ ඒගොල්ලොන්ට තව ගොඩක් ස්ට්‍රක්චර් කරගන්න ලේසි වෙන්න අන්තිම රිවිව් එක දෙන්න. ඉතින් මේකට විනාඩි 15ත් 30ත් අතර කාලයක් යනවා අපි අහන ප්‍රශ්නේ කන්ටෙක්ස්ට් එක අනුව. ඊළඟ tool එක තමයි Perplexity AI කියන්නේ. ඉතින් Perplexity AI කියන එක ඔයාලා සමහරට දන්නේ නැති ලෝකේ තියෙන AI field එකේ තියෙන හොඳම startup company එක. ඉතින් මේ AI pioneering research companies එක්ක බලද්දී මේ Perplexity කියන එක සෑහෙන අලුතෙන් ආපු company එකක්. හැබැයි ඒකේ තියෙන capabilities එක බලපුවාම අපිට සෑහෙන දෙයක් මේ research field එකේ ඉන්න අයට කරගන්න පුළුවන්. Perplexity එකේ තියෙනවා research feature එකක් කුයි deep research feature එකකුයි දෙකක් තියෙනවා. ඉතින් දැනට deep research feature එක තියෙන්නේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ pro version එකකට. අපිට free version එකේදී අපිට research කියන feature එක හරිම සීමිත වාර ගණනක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි මම පාවිච්චි කරන්නේ Tesla Elon Musk company එකෙන් release කරපු Grok AI එක. ඉතින් ඒකත් ගොඩක් හොඳ රිසර්ච් tool එකක් විදිහට මම කන්සිඩර් කරනවා මගේ ලිටරේචර් සර්වේ එකක් හරි රිවිව් එකක් කරගන්න. ඒකෙත් තියෙනවා මේ වගේ deep research එකකුයි deep research කියලා දෙකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙත් එහෙමම තමයි free version එකේ අපිට කරන්න පුළුවන් දේවල් වලට වඩා pro version එකේ අපිට ගොඩක් chances තියෙනවා මේක මේ අපේ answer එක ගොඩක් optimize කරගන්න. ඉතින් ඔයාලා බලන්න කොහොමද ඔයාලට මේක හරියන්නේ මොකක්ද කියලා. දැනට මම පාවිච්චි කරන්නේ ChatGPT එකේ pro version එක. මොකද ඒකේ දෙන එක මට දැනට හොඳයි කියලා හිතෙනවා. හැබැයි Perplexity එකත් ඒ වගේම සෑහෙන හොඳ level එකක තියෙනවා. ඊළඟ tool එක තමයි Elicit කියන්නේ. මේක මම ටිකක් ළඟදී මම experiment කරන්න ගත්ත එක. සාමාන්‍ය chat AI programs වලට වඩා මේ Elicit එක පොඩ්ඩක් researchers ලා නැත්නම් academic field එකේ ඉන්න අයට focus කරලා තියෙනවා වැඩි කියලා මට තේරුණා. මොකද අපි research හරි literature review එකක් කරද්දී ඒගොල්ලෝ මේ table විදිහට මේ output එක දෙනවා. මොකද දැන් අපි ලොකු ඡේද විදිහට output එකක් ආවම අපිට ඒක සමහර වෙලාවට ඒක අපිට ඒකෙනුත් extract කරගන්න අමාරුයි. ඒක ආයේ follow up question එකක් හරි follow up ප්‍රශ්නයක් අහලා ආයේ ඒක පොඩ්ඩක් clarify කරගන්න ඕනේ. හැබැයි Elicit එකේ ඒගොල්ලෝ අපිට දෙන research papers වල table විදිහට ඒකේ contents arrange කරලා තියෙනවා. ඒක මම දකිනවා සෑහෙන හොඳ point එකක් කියලා. ඉතින් ඔයාලා test කරලා නැත්නම් Elicit AI එකත් හොඳයි මේ literature reviews වලට. ඊළඟට යන දෙවෙනි category එකට. මේකෙදී මම කතා කරන්නේ research paper එකක තියෙන ලොකු content එක කොහොමද අපි ටික ටික තේරුම් ගන්න
ලේසි කරගන්න කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉස්සර නම් කරන්නේ රිසර්ච් පේපර් එකක් print කරගෙන හරි PDF එකක් open කරගෙන ඕකේ මුල ඉඳලා ඔක කියවන එකනේ. ඒකට සමහර විට පොඩ්ඩක් කම්මැලි. කියන්නේ තේරෙන්නෙත් නෑ සමහර විට පොඩ්ඩක් අමාරුයි වැඩේ. ඒකින්ද මේ AI ටෙක්නොලොජි එක ආවට පස්සේ මේක අපි පේපර් එකත් එක්ක chat කරන්න පුළුවන්. chat with paper. ඒ වගේ feature එකක් දැන් ගොඩක් AI වල තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන දේ තමයි මේ size space කියන tool එක. size space කියන එකේ ඒ කියන්නේ වෙබ්සයිට් එකේ ගොඩක් features තියෙනවා. ඉතින් ඒකේ මම පාවිච්චි කරන්නේ chat with paper කියන feature එක. දැන් ඔයාලට size space කියන වෙබ්සයිට් එකටත් ගිහින් බලන්න පුළුවන්. දැන් මම ලේසියින්ද මම ChatGPT පාවිච්චි කරන හින්දා ඒක ChatGPT වලටම integrate කරගන්න පුළුවන් size space කියන එක. ඉතින් මම ඒකින්ද ඒක දාගෙන තියෙන මගේ ChatGPT app එකට. එතකොට ඔයාලට පුළුවන් ChatGPT එක හරහාම ඔයාගේ පේපර් එක අප්ලෝඩ් කරලා ඒකත් එක්ක දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සරෝම බලනවා ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක. එක්සැම්පල් එකක් විදිහට ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකේ මෙන්න මේ ඡේදයේ ඇතුළත තියෙන්නේ මොනවද කියලා අපිට ඉස්සෙල්ලා හොයාගන්න ඕන. ඊට පස්සේ එයාට අපි කියනවා මට මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මේ පැරග්‍රාෆ් එක එක්ස්ප්ලেইন කරන්න සරලව නැත්නම් පොයින්ට් වයිස් කියලා. එතකොට එයා කරන්නේ ඒකේ තියෙන අයිඩියාස් ඔක්කොම පොයින්ට් වයිස් ඔයාලට ලස්සනට සමරි එකක් විදිහට දෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට දන්නේම නැතුව හරිම ලේසියෙන් අඩු කාලයකදී මේ පේපර් එක කියව ගන්න සහ තේරුම් ගන්න හැකියාවක් එනවා. ඊළඟ කැටගරි එක ටිකක් වැදගත් එකක්. මොකද ඇකඩමික් රයිටිං වලදී අපිට ගොඩක්ම මේක ක්‍රිටිකල් ෆැක්ට් එකක්. ඒක තමයි citations and referencing කියන්නේ. ඒක ඔයාලා දන්නවා ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්න විදිහට. ඉතින් මම සාමාන්‍යයෙන් reference manager tool එකක් අපි පාවිච්චි කරනවානේ. ඒක ඔයාලට Zotero හරි Mendeley වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම personally මම කැමති Mendeley reference manager එකට. ඉතින් ඒක හින්දා හැබැයි මම reference manager එකට වඩා මට check කරගන්න ඕනේ මම ගන්න research papers ඒවා කොහොමද connect වෙලා තියෙන්නේ original paper එකට නැත්නම් ඒවා මොන discussions වගේ දේවල් දේ papers වල යන්නේ authors ලා කොහොමද ඒවා cite කරලා තියෙන්නේ වගේ දේවල් මට දැනගන්න ඕන මම paper එකක් ලියද්දි. මේ දවස්වල මම මගේ master thesis එක finalize කරන එක මම ඉන්නේ. එතකොට මට හම්බුණා මේ reference citations වලට හොඳ tool එකක් AI tool එකක් Cite කියලා. ඉතින් මම ඒකේ links ඔක්කොම description එකේ දාන්නම්. ඔයාලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. මේක හැබැයි paid version එකක් තියෙන්නේ. හැබැයි ඔයාලට මේක check කරන්න trial එකක් ගන්න පුළුවන්. ඔයාලට set වෙනවා මේක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට ඒක set වුණා මම දිගටම පාවිච්චි කරනවා. මේකේ මම දකින විශේෂත්වය තමයි දැන් අපි මොකක් රිසර්ච් ගේට් හරි සයන්ස් ඩිරෙක්ට් හරි මොකක් හරි සයිට් එකකට ගිහුවම අපිට පෙන්නනවානේ සයිටේෂන්ස් කීයක් තියෙනවද කියලා මේ පේපර් එකේ. ඉතින් අපිට බලා ගන්න ඕනේ මේ සයිටේෂන්ස් මොන වගේ දේවල් වලට මේ පේපර්ස් වල පාවිච්චි කරලා තියෙන්නේ අනිත් අය කියලා. ඉතින් ඒකට මේ සයිට් AI එකේ තියෙනවා මේ වෙබ් එක්ස්ටෙන්ෂන් එකකුත්. ඔයාලා දන්නවනේ වෙබ් එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒක ඉන්ස්ටෝල් කරගත්තාම ඔයාලගේ Chrome එකට හරි Edge එකට හරි ඕනම එකකට ඒකේ දැන් අපි මොකක් හරි ජර්නල් පේජ් එකකට ගියපුවම ඒකේ සයිඩ් එකෙන් පෙන්නනවා මෙන්න මේ වගේ පොඩි වින්ඩෝ එකක්. එතකොට ඒකෙන් එතන ක්ලික් කරපුවම ඔයාලට යන්න පුළුවන් කෙලින්ම සයිට් AI එකේ පේජ් එකට. එතකොට ඒකෙදි ඔයාලට පෙන්නනවා එන ඩීටේල් ඕවර්විව් එකක් පෙන්නනවා මෙන්න මේ පේපර් එක කොහොමද අනිත් අය රිෆර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සයිට් කරලා තියෙන්නේ. just citation numbers ගන්න නෙමෙයි. හැබැයි සයිට් කරලා තියෙන්නේ මොන වගේ දේවල් වලද? උදාහරණයක් විදිහට අනිත් papers වල සයිට් කරලා තියෙන introduction එකේද, methodology එකේද, discussion එකේද ඒ වගේ අපිට structured overview එකක් ගන්න පුළුවන්. ඒ papers ලියලා තියෙන අය කොහොමද අර original paper එක තියෙන කරුණු මෙතන ඒගොල්ලෝ ලියලා තියෙන්නේ කියන දේවල් ඔයාලට හොඳට idea එකක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට එතනින් ඒ අදාළ paper එකේ full paper එක ලින්ක් එකක් එනවා. එතනින් සයිට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ෆීචර්ස් මේ සයිට් කියන AI tool එකේ තියෙනවා. ඉතින් මේක මාරම සුපිරි tool එකක් විදිහට මම දැක්කා මේ ළඟදී. මම දැන් මාසයක් විතර ඉඳන් පාවිච්චි කරනවා ඒක නියමයි. මේක අපිට විෂුවලයිස් කරගන්න පුළුවන් මේ graph එකක් විදිහට. ඒක නියමයි. ඒක තියෙන විදිහ මේ අපිට විෂුවලි පෙන්නනවා මේ කෝ පේපර් එකෙන් කොහොමද මේක බ්‍රාන්ච් වෙලා ගිහිල්ලා තියෙන්නේ මේ සයිටේෂන්ස් වල මොන පේපර්ස් වල කියලා. ඉතින් ඒක නියමයි. ඔයාලා කැමති නම් මේක ගිහින් එක්ස්ප්ලෝර් කරලා බලන්න. අනිත් එක තමයි ඔයාලගේ Mendeley හරි Zotero හරි reference manager එක තියෙන ඔක්කොම papers ඒ libraries මේකට මේ site එකට import කරගන්න පුළුවන්. import කරලා ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ import කරාට පස්සේ ඒක dashboard එකක් කියලා කියන්නේ.
ඒ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා ඒ ඕතර්ස්ලගේ ලිස්ට් එකක්. එතකොට ඒ ඕතර්ස්ලා ලියපු පේපර්ස් ඔක්කොම වගේ එතනින් ඔයාලට වෙනම වින්ඩෝ එකකින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තනිකර ඉන්ටිග්‍රේටඩ් නෙට්වර්ක් එකක් වගේ මේ ඇකඩමික් රිසර්ච් වල. ඉතින් මට තාම එහෙම එකක් එච්චර ඒ කියන්නේ හැමදේම එකකින් කරගන්න පුළුවන් ටූල් එකක් මට තාම හම්බුන්නේ නැහැ. ඔයාලට ඊට වඩා ඒට සමාන දේවල් හම්බෙලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක අනිත් අයටත් වැදගත් වෙයි. අනිත් ටූල් එක තමයි ඒක වෙබ් බේස් ටූල් එකක්. ඒක තමයි කනෙක්ටඩ් පේපර්ස් කියන එක. මේක සයිටේෂන් කනෙක්ෂන් එකක්වත් නෙමෙයි. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ අදාළ පේපර් එකේ ටයිටල් එක ඉන්පුට් කරලා ඒකට සමාන පේපර්ස් ටික හොයාගන්න මේ විෂුවල් ග්‍රාෆ් එකකින්. මේකදී මේ බබල් ග්‍රාෆ් එකක් ඉදිරිය තමයි මේක මේගොල්ලෝ කරලා තියෙන්නේ. එතනින් මේගොල්ලෝ මේ පේපර්ස් හොරගන්නේ සිමිලැරිටි ස්කෝර් එකක්. ඒ කියන්නේ කොච්චර සමානද කියන එකකින්. කන්ටෙක්ස්ට් එකකින් සහ ඒ එක පේපර් එකම සයිටේෂන්ස් දාලා තියෙනවා. එකම පේපර් සෙට් එකක් රිෆර් කරලා තියෙනවද? එතකොට ඒවා කොහොමද ඒ කන්ටෙක්ස්ට් වයිස් කොහොමද ඒක සමාන වෙන්නේ කියලා. ඒක ඔයාලට රිෆරන්සස් කරන්න, රිෆරන්ස් හරි සයිටේෂන් කරන්න පේපර්ස් හොයාගනිද්දි මේක සෑහෙන වැදගත් වෙන ටූල් එකක්. ඉතින් මේක සමහර අය දන්නවා ඇති, සමහර අය දන්නේ නැතුව ඇති. අන්තිම එක ඇකඩමික් රයිටිං. දැන් මේක නම් මං හිතන්නේ ගොඩක් අය මේක දන්නවා මේ Grammarly කියන එක. ඉතින් මේ Grammarly කියන එක අපිට Microsoft Word එකට ඉන්ටිග්‍රේට් කරගන්න පුළුවන්, වෙබ්සයිට් වෙබ් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඉතින් මම මේක පාවිච්චි කරන්නේ ගොඩක්ම මගේ රයිටිං ස්කිල්ස් වැඩි දියුණු කරගන්න හරි මගේ මම මොකක් හරි මැනුවලි ලියපුවාම ඒක කොහොමද රීෆ්‍රේස් කරගන්න, කොහොමද ඒකේ තියෙන ග්‍රැමර් හරියට හදාගන්න වගේ දේවල් වලට මම ඒක පාවිච්චි කරනවා. හැබැයි මේ Grammarly ප්‍රීමියම් වර්ෂන් එක ඔයාලට ගත්තාම ඔයාලට පුළුවන් රීෆ්‍රේස් කරගන්න පුළුවන් හරියට. ඊට පස්සේ ඔයාලගේ AI හරි ප්ලේජිරිසම් චෙක් කරගන්නත් මේ Grammarly ප්‍රීමියම් වර්ෂන් එකේ සෑහෙන හොඳ හෙල්ප් එකක් දෙනවා. ඉතින් මේ මට අද වීඩියෝ එකෙන් කතා කරන්න ඕනේ මෙන්න මේ AI tools ටික. මම දන්නවා දැන් මේ AI ඉන්ඩස්ට්‍රි එකේ tools 100 ගාණක් වගේ තියෙනවා. ඉතින් අපිට හැම එකම චෙක් කරන්න වෙලාවක් නැහැ. ඔයාලා ප්‍රිෆර් කරන, ඔයාලා කැමති, ඔයාලා එක්ස්පෙරිමන්ට් කරලා තියෙන ටූල්ස් මොන හරි තියෙනවා නම් මේවට අමතරව පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකක් දාන්න. ඉතින් මට පුළුවන් වුණොත් මම ඒවත් එක්ස්ප්ලෝර් කරනවා. මේ AI කියන්නේ අපිට එක දිගටම මේකක් මම මේක විතරයි පාවිච්චි කරන්න කියලා ඉන්න පුළුවන් ෆීල්ඩ් එකක් නෙමෙයි දැන් තියෙන්නේ. ඔයාලත් ඒක දන්නවා. ඒක නිතර චේන්ජ් වෙනවා. සමහර විට මේ මාසේ තියෙන එකට වඩා ඊළඟ මාසෙට තව හොඳ එකක් එන්න පුළුවන්. ඒකින්ද ඔයාලා මොන හරි දැනගත්තොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම මේ කතා කරපු හැම ටූල් එකකම ලින්ක්ස් ඔයාලට මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒකින්ද ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් තව මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම්, හරි සජෙෂන්ස් මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේක යාළුවොත් එක්ක ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් හොඳ කන්ටෙන්ට් එකකින් තවත් දවසක හම්බෙමු. good luck.